සුමන තමයි දේවයන් වහන්සේ ඒ අශ්වරථේ පදවන්නේ. අනේ බොල ඇමතිය. මට එසේනම් බැරි වේවිද ඒව ලබා ගන්න. ලබා ගන්නේ කෙසේද? ඒකේ සැමියාත් එතන සිටිනවානේ දේවයන් වහන්සේ. ඇමතිය. මට නම් අමාරුයි විශ්වාස කරන්න. ඇය ස්වස්වාමික බව. බලව එකේ රූපය දෙස. හරියට දිව්‍යාංගනාවක් වගේමයි. මට හොඳටම විශ්වාසයි දේවයන් වහන්සේ. ප්‍රිය පදවන්නේ ඇගේ සැමියා සුමන. එසේනම් මේ සුමනයා අල්ලා හිරකොට හිසගසා මරා දමා හෝ මට එය ලබාගත යුතුය එමතිය. මරා දමන්න වරදක් තියෙන්න බෑ දේවයන් වහන්සේ. තොප මගේ මේ චූඩාමාණික්‍ය ගෙන ගොස් හොර රහසින් ඇගේ අශ්වකරත්තේ තුළට දමව. ඉන්පසු මා හඬින් නිවේදනය කරව රජතුමාගේ චූඩාමාණික්‍ය අතුරුදන් වී ඇතිවත් තෙරුණාද නුඹට? එසේ දේවයන් වහන්සේ. ඉන්පසු මාර්ගයේ ගමන් කරන අශ්වරථ හා මිනිසුන් ආරක්ෂක බටයින් ලවා පරීක්ෂා කොට චූඩාමාණික්‍ය ඇගේ වියේ තිබී හමු වුණාය කියා ඔවුන් දෙදෙනාවම අත්අඩංගුවටගෙන මා හමුවට ගෙනේව. එහෙමයි. මම එසේ කරන්නම් දේවයන් වහන්සේ. ඊට පසු ඒ සුන්දර සුජාතාව මගේ බොල. ඇය මගේ සුමනයාගේ හිසගසා මරා දමා මම ඇයව ලබා ගන්නේ. බලන්න පින්වතුනි අනේ කුමක්ද මේ සිදුවන්නේ? සුමන සුජාතා දෙන්නා මේ කිසිවක් නෑදන්නේ. අනක් ගුණක් ඇතුව නොවේ මහා